පාටකුරුලෝ කතාවට එකතු වෙලා ඉන්න ඔයාලව ගොඩක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ channel එකට. මම අද ඔයාලත් එක්ක කතා කරන්න කියලා හිතුවේ අංජනයි මංජිතයි කෙවින්ට කරන උදව්වක් සම්බන්ධයෙන්. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මම ඔයාලගෙන් පුංචි ඉල්ලීමක් කරනවා. මගේ channel එක මුලින්ම subscribe කරලා එකතු වෙන්න කියලා, ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න share කරන්න කියලා. ඉතින් කෙවින්ට උදව් උපකාර ඕනම වෙලාවක් අංජනත් කල්පනා කරන්නේ මොකක් හෝ ක්‍රමයකින් කෙවින් බොස්ට මුදල් හොයලා දෙන්න ඕන කියලා. ඒ වගේම මංජිතත් එහෙමයි. ඉතින් මංජිත කීප වතාවක්ම ගඟුලිගෙන් සල්ලි ඉල්ලුවා. නමුත් ගඟුලි නම් දෙන්නේ නැහැ. අංගගෙන ඉන්න තීරණය කළා. ඉතින් ඒ වුණාට අනිවාර්යෙන්ම කෙවින් බොස්ට මේ වෙලාවේ සල්ලි ඕන. මොකද බිස්නස් එකක් පටන් අරගෙන ඒ බිස්නස් එක ගොඩ ගියොත් මේ අයටත් ජීවිතේ අමාරු වෙන්නේ නැහැ කියලා හොඳ ආකාරවම දන්නවා. මොකද මුලාමතක කරන කෙනෙක් නෙවෙයි කෙවින් බොස් කියන්නේ. ඉතින් ඒ හින්දා කෙවින්ට උදව් කරන්න ඕන කියලා මංජිතයි අංජනයි කතා බහ කරගන්නවා. ඉතින් අංජනත් රස්සාවක් හොයා ගන්නවා. ඒ වගේම මංජිත කල්පනා කරනවා එයාට උදව් ඉල්ලන්න පුළුවන් කෙනෙක් ගැන. ඉතින් ඒ වගේම අම්මටත් මේ ගැන කතා කළා. අම්මත් එක්ක එකතු වෙලා අංජනයි මංජිතයි කෙවින්ට සල්ලි හොයලා දෙනවා. ඇත්තටම අම්මා ගාව සල්ලි තියෙනවා. අම්මා පොලියට දෙනවනේ. ඉතින් පොලියට වුණත් කමක් නැහැ. දෙන්න කියලා තමයි මංජිත කියන්නේ. ඉතින් ඇත්තටම මේ ගෙදර අය දැන් කෙවින්ට සහෝදරයෙක්, ඒ වගේම පුතෙකුට වගේ තමයි අම්මා සලකන්නේ. ඉතින් කෙවින් දියුණු වෙනවා කියන්නේ මේ අයටත් ඒක හොඳයි. නැත්තම් මේ දෙන්නත් නිකන් ඔහේ කාලේ ගත කරනවා කියලා අම්මා පොඩ්ඩක් බයෙන් ඉන්නේ. ඒ හින්දා තමයි ඇත්තටම මේ දෙයට උදව් කරන්නේ. ඉතින් අනිවාර්යෙන්ම ඉදිරියේදී කෙවින්ට නිම්නාවිගෙන් මුදල් ලැබුණා වගේම ડોක්ටර්ගෙනුත් මුදල් ලැබෙනවා. ඒ වගේම අංජනයි මංජිතත් මුදල් වලින් උපකාර කරනවා. ඉතින් කොහොමුණත් කෙවින් ඉහළම තලයට එන්න කෙවින්ට පුළුවන් වෙනවා. මුලින්ම ගන්න කාර් එක ගොඩක්ම අබලන් තත්ත්වයේ තිබුණත් ඊටාම හොඳ තත්ත්වයට ගන්න මේ තුන් දෙනා මහන්සි වෙලා ඒක ගොඩ දා ගන්නවා. ඒ කියන්නේ අංජනයි මංජිතයි දෙන්නාම කෙවින්ට උදව් කරනවා මේ දේ කරගන්න. ඉතින් ඇත්තටම මංජිතට හොඳට වාහන හදන්න කරන්න පුළුවන්. අංජනත් සාමාන්‍යයෙන් වාහන ගැන හොඳ දැනීමක් තියෙනවා. ඉතින් මේ හින්දා මේ අයගේ උදව්ව කෙවින්ට ගොඩක්ම වටිනවා. ඉතින් කෙවින් ඉදිරියේදී මේ අත ගහපු පළවෙනි බිස්නස් එකෙන්ම ගොඩ ගිහිල්ලා ලොකු ව්‍යාපාරික මට්ටමට බොහොම කෙටි කාලෙකදී මේ හැමෝගෙම උදව්වෙන් ඇත්තටම එනවා. මංජිතට අංජනට වගේම කෙවින්ටත් ලොකුම සතුටක් දැනෙන වෙලාවක් තමයි මේක. ඉතින් ඔයාලට සුබම සුබ දවසක්.